හරි අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ තියෙන එක පුදුම හිස් පුටුවක් ගැන. එයි මේ පුටුව ගැන මුළු ලෝකයක්ම අවධානයෙන් ඉන්නේ. මොකද මේක නිකම් පුරප්පාඩුවක් නෙවෙයි. මේ විග්‍රහයෙන් අපි ගැඹුරටම හොයලා බලමු මේ කියන නිහඬ මුර දේවතාවගේ පුටුව හිස්ව තිබීම ඇත්තටම අපේ රටේ අනාගතයට කොහොමද බලපාන්නේ කියලා. එතකොට මෙන්න ප්‍රශ්නේ. කොහොමද එකම එක හිස් කාර්යාලයක් මුළු රටකම ආර්ථිකයට රතු එලියක් එන්නේ? අන්න ඒක තමයි අපි හොයන්න යන්නේ. මොකද මේක පේන පෙනුමට වඩා හුඟා ගැඹුරු කතාවක්. හරි එහෙනම් අපි මුලින්ම මේ ගැටලුවේ හදවතටම ආමු. කවුද මේ කියන නිහඬ මුර දේවතාවා? මොකක්ද මේ රාජ්‍ය මුදල් පසුම්බියේ මුරකරු කියන තනතුරේ තියෙන ඇත්තම බලය? හිතන්න විගණකාධිපති කියන්නේ රාජ්‍ය මුදල් පසුම්බියට ඉන්න මුරකරු කියලා. එයාගේ රාජකාරිය තමයි රජයේ මහජන මුදල්. ඒ කියන්නේ අපේ සල්ලි වියදම් කරන විදිය ගැන ඈ ගහගෙන ඉන්න එක. ඒ විතරක් නෙවෙයි එහෙම හොයලා බලලා ඒ ගැල කිසිම බයක් සැකක් නැතුව කෙලින්ම පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. ඉතින් බලන්න මේක ආණ්ඩුවයි ජනතාවයි අතර තියෙන කොයිතරම් තීරණාත්මක පාලමක්ද කියලා. ඔන්න ඉතින් ප්‍රශ්නේ පටන් ගන්න තැන. 40 වෙනි විගණකාධිපති විශ්‍රාම ගිහින්. ඒ කියන්නේ 2024 අප්‍රේල් මාස ඉඳලා අද වෙනකම්ම මේ අතිශය තීරණාත්මක තැනතුර හිස්. කවුරුත් ස්ථිරව පත් කරලා නැහැ. ඉතින් ප්‍රශ්නේ තමයි ඇයි මේ පුටුව තාමත් හිස්? පුදුම දේ තමයි මේ මුදල් පසුම්බිය ආරක්ෂා කරන්න හදපු ක්‍රියාවලියම තමයි දැන් මේකට බාධාවක් වෙලා තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. දැන් කාට වුණත් හිතෙන දෙයක් තමයි ඇයි මේක මෙච්චර සංකීර්ණ කරන්නේ? දෙපාර්තමේන්තුවෙන් දෙවණියට කියන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිට නිකම්ම උසස් වීමක් විදියට මේක දෙන්න බැරිද? උත්තරේ තමයි බෑ. මොකද මේ පෙනෙන දුෂ්කර ක්‍රියාවලිය කියන්නේ වැරදීමකින් උන දෙයක් නෙවෙයි. ඒක හිතා මතාම හදපු ආරක්ෂාවක්. ප්‍රධානම ඉලක්කය තමයි විගණකාධිපතිව රටේ ආණ්ඩුවේ රූකඩියක් කරන එක නවත්තන එක. ආණ්ඩුවම චෙක් කරන කෙනාව ආණ්ඩුවටම ඕන විදියට පත් කරගන්න බැරි වෙන්න තමයි 19 වෙනි සහ 21 වෙනි සංශෝධන වලින් මේ ක්‍රමය තවත් ශක්තිමත් කරලා තියෙන්නේ. හැබැයි ඔය ආරක්ෂණ ක්‍රමවේදයේම තමයි දැන් ලොකු ව්‍යවස්ථාමය කඹැදිල්ලක් වෙලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේ පත්වීම් ක්‍රියාවලිය අර්බුදයක් වුනේ කියලා. හරි. ව්‍යවස්ථාවට අනුව මේක වෙන්න ඕන විදිය හරිම සරලයි. පියවර 3යි. මුලින්ම සුදුසු අයගේ නම් යෝජනා වෙන්න ඕන. ඊළඟට ව්‍යවස්ථාදායක සභාව ඒ කියන්නේ CC එක ඒ නම් වලට අනුමැතිය දෙන්න ඕන. අන්තිමට ජනාධිපතිතුමා ප්‍රතිපීම දෙනවා. සරලයි නේද? ඔව්. ඒත් දැන් වෙලා තියෙන්නේ ඔය දෙවෙනි පියවරේදී ඒ කියන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගන්න තැනදී මුළු ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම හිර වෙලා. ඉතින් මේ හිර වෙලා තියෙන ප්‍රධාන හේතුව තමයි මූලධර්ම දෙකක් අතර තියෙන ගැටුමක්. එක පැත්තකින් කුසලතාවය. ඒ කියන්නේ මේ වගේ සංවේදී ව්‍යවස්ථාමය තනතුරකට ඇත්තටම සුදුසුම කෙනාව හොයලා පත් කරන්න ඕන කියන මතය. අනිත් පැත්තෙන් ජ්‍යෙෂ්ඨත්වය. ඒ කියන්නේ දෙවණියට ඉන්න කෙනාට ස්වයංක්‍රීය උසස් වීමක් දෙමු කියන අදහස. හැබැයි එහෙම කරොත් අර වැදගත්ම පාලනය සහ තුලනය කියන දේ මගේ හැරෙනවා. ඇත්තටම මේ ගැටලුවට නිශ්චිත හේතුව කිහිපයක්ම තියෙනවා. එකක් ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න සමාජිකයෝ 10 දෙනාගෙන් අඩුම තරමේ 5 දෙනෙක්වත් එකඟ වෙන්න ඕනේ. ඒත් ඒ එකඟතාවය තවම නැහැ. ඊළඟට දෙපාර්තමේන්තුව ඇතුළෙන්ම යෝජනා වුණ සමහර නම් වලට විරුද්ධව විමර්ශන යනවා. ඒ නිසා විරෝධතා තියෙනවා. අනිත් පැත්තෙන් හමුදා නිලධාරීන් වගේ පිටින් නම් යෝජනා වුණාම මේ තනතුර දේශපාලනීකරණය වෙයිද කියන බයක් ඇති වෙලා තියෙනවා. ඉතින් හැම පැත්තෙම හිර වෙලා. හරි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ස්ථිර කෙනෙක් නැති වුණාට වැඩ බලන කෙනෙක් ඉන්නවනේ මදිද කියලා. මෙන්න ඒකට උත්තරේ. වැඩ බලන ප්‍රධානියෙක් ඉන්න එක ඇත්තටම ප්‍රමාණවත් නෑ. ඒකෙන් ඇතිවෙන අපිට එකපාරටම නොපෙනෙන ලොකු අවදානම් 3ක් තියෙනවා. ඔව්. බැලූ බැල්මට නොපෙනුනට රටටම බලපාන ඊටාම තීරණාත්මක අවදානම් 3ක් මේක පිටිපස්සේ හැංගිලා තියෙනවා. අපි බලමු මොනවද කියලා. පළවෙනි අවදානම තමයි නීතිමය බලය දුර්වල වීම. දැන් බලන්න ජාතික විගණන පනත යටතේ රජයට පාඩුවක් කරපු නිලධාරීන්ගෙන් ඒ මුදල අය කරගන්න, ඒ කියන්නේ අධිභාරයක් දාන්න විගණකාධිපතිට බලය තියෙනවා. හැබැයි වැඩ බලන කෙනෙක් ඒ වගේ තීරණයක් ගත්තොත්
ඒක උසාවියකදී ලේසියෙන් අභියෝගයට ලක් කරන්න පුළුවන්. එතකොට ඒ බලය නැති වෙලා යන. දෙවැනි අවදානම ආයතනයේ ස්වාධීනත්වයට වෙන බලපෑම. මේකට කියනවා නිර්භීතකම හීන කරන බලපෑමක් කියලා. හිතන්න වැඩ බලන නිලධාරියෙක් යන తాවකාලික කොන්ට්‍රැක්ටුවක් මත ඉන්න කෙනෙක්. ඉතින් තමන්ව ස්ථිර කරන්න බලයේ තියෙන ඉහළ බලධාරීන්වම විවේචනය කරන වාර්තාවක් එළියට දාන්න යා දෙපාරක් හිතන්නේ නැද්ද? අන්න ඒකෙන් ආයතනයේ නිර්භීතකම ස්වාධීනත්වයේ හීන වෙලා යන. තුන්වෙනි සහ සමහර විට මේ වෙලාවේ තියෙන බරපතලම අවදානම ගෝලීය විශ්වසනීයත්වය නැති වෙලා යන එක. IMF එක ගනුදෙනු කරන ණය ප්‍රතිව්‍යුහගත කරන රටකට විගණකාධිපති තනතුර හිස්ව තියනවා කියන්නේ ජාත්‍යන්තර ණය හිමියන්ට ලොකු රතු එළියක්. ඒකේ යාලට යන පණිවිඩය තමයි මේ රට මූල්‍ය විනිවිදභාවය ගැන එච්චර හිතන්නේ නැහැ කියන එක. එහෙනම් අපි මේ වෙනස සාරාංශ කරලා බලමු. පින්තූර හරිම පැහැදිලි. ස්ථිර විගණකාධිපති කෙනෙක් ඉන්නවා කියන්නේ නීතියම බලය, ස්වාධීනත්වය සහ ගෝලීය විශ්වාසය කියන පැති තුනෙන්ම රට සුරක්ෂිතයි කියන එක. හැබැයි වැඩ බලන කෙනෙක් ඉන්නකොට ওই පැති තුනෙන්ම රට ලොකු අවදානමක වැටෙනවා. හරි. එහෙනම් මේකෙන් පේන්නේ මේක ලොකු ප්‍රශ්නයක් කියලානේ. ඒත් මේ කලකිරවන අර්බුදයේ දිහා වෙනස්ම විදිහට බලන්නත් පුළුවන්. සමහර විට මේක නරක දෙයක් නෙවෙයි අත්‍යවශ්‍ය අර්බුදයක් වෙන්න බැරිද? මෙන්න මේක තමයි කාරණාව. විගණකාධිපති කියන්නේ නිකම් කලමනාකාරයෙක් නෙවෙයි. එයා කියන්නේ ව්‍යවස්ථාමය ආරක්ෂකයෙක්. ඒ කියන්නේ ලිපිගොනු අත්සන් කරන කෙනෙක්ට එහා ගියපු බලේ ඉන්න ඕනෑම කෙනෙක්ට අභියෝග කරන්න පුළුවන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන ස්වාධීනත්වයක් ඒ තනතුරට තියෙන්නම ඕන. ඉතින් අවසාන වශයෙන් අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. මේ පේන කලකිරවන මන්දගාමි ක්‍රියාවලිය කියන්නේ පද්ධතියේ දෝෂයක් නෙවෙයි. ඒක හිතාමතාම නිර්මාණය කරපු ආරක්ෂණයක්. ඒකේ එකම අරමුණ තමයි රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් යුක්තියතරාදී අතේ තියන් ඉන්න පුද්ගලයා කිසිම පැල්ලමක් නැති නිර්දෝෂී කෙනෙක් බවට සහතික කරන එක. එහෙනම් අවසාන වශයෙන් හිතන්නට ඉතුරු වෙන ප්‍රශ්නේ මේකයි වටින්නේ ඉක්මනට පත්වීමක් දෙන්න යන වේගවත් සම්මුතියක්ද? එහෙමත් නැත්නම් රටේ මූල්‍ය විනය දිගු කාලිනව ආරක්ෂා කරන්න හදපු මන්දගාමී වුණත් ශක්තිමත් ආරක්ෂණයක්ද?